ඔයා තාමත් හිතනවද ඔයාගේ ඉන්කම් ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න ඕනෙද නැද්ද කියන එක. ඉතින් ඔයත් ඉන්කම් ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න ඕන කෙනෙක්ද. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ වරලත් බදු උපදේශක වරලත් ගණකාධිකාරී විරාජ් චේනියගෙදර මහත්මයා. ආයුබෝවන් විරාජ් මහත්මයා. ආයුබෝවන් රශ්මිනී, ගොඩක් දවසකින්. විරාජ් මහත්මයා, ඉතින් දැන් හැමෝටම ටින් එකක් තියෙනවානේ. ටින් එකක් තිබුණා කියලාම ඒකේ නා රිටර්න් එකක් ෆයිල් කරන්න ඕනේද? ඇතරම රශ්මිනි, හොඳ ප්‍රශ්නයක්. මං ඇතරම අපි අදහිටම අපේ ටැක්ස් ඇඩ්වයිස් channel එකේ වීඩියෝ එකක් එනවා. අපි දේශාධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකතුමා වෙන නන්දන කුමාර මහත්මයාත් එක්ක මම ඊයේ ඩිස්කෂන් එකක් තිබුණා, වීඩියෝ එකක්. ඉතාම වැදගත් කරුණු වගේක් කියවුණා එතනදී කියවිච්ච දෙයක් තමයි මේ මිලියන 13කට ටින් තිබුණට ලක්ෂ 12ක් 1.2 මිලියන්ම IIT රෙජිස්ටර් කරලා කියලා එතුමා කිව්වා. කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් එක ලක්ෂ 12කට රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එතකොට මේ බලන බහුතරයක් මම හිතනවා ලක්ෂ 12 ඇතුළේ ඉන්නවා නම් ඔබ වාර්තාව දැමිය යුතුයි. ඒ කියන්නේ දැන් ඔතනදී මම අපේ WhatsApp channel එකෙත් මම ගිය සතියේත් අපේ අප්ඩේට්ස් වගේක් ගියා දකින්න ඇති. ලක්ෂ 18ට වඩා අඩු නම් ඔබේ ආදායම ඔබ වාර්තාවක් දැමිය යුත්තේ නැහැ කියලා අපි කියනවා. දැන් මෙතනදී පනතේ 94 වෙනි වගන්තිය කියන්නේ taxable income එකක් නැත්තම් දාන්න අවශ්‍ය නැහැ. උදාහරණයක්, ඔබ පාසල් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, තාම 18 19යි 20යි, ආදායමක් නැහැ, ලක්ෂ 18ක් ආදායමක් එන්නේ නැහැ, බදු වාර්තාව දාන්න ඕනද කියලා මම ඇහුවොත් දාන්න අවශ්‍ය නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ ලක්ෂ 12 ඇතුළට ඇවිල්ලා නම්, ඒ කියන්නේ ටින් එක තියෙනවා අර 13 මිලියන් එකේ 1.2 මිලියන් එකේ ඉන්නවා. ඒකේ අදහස් තමයි යාට IIT ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් එක ලියාපදිංචි වෙලා ඉන්නවා. එහෙම වුණ ගමන් මොකද වෙන්නේ? පනතේ අර කතාව කිව්වට සිස්ටම් එක දන්නේ ওই කතාව. සිස්ටම් එක අනුව එයාට ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙලා තියෙනවා. එයාට ඊමේල්ස් යනවා, එයාට SMS යනවා, වාර්තාව දාන්න කියලා තියෙනවා. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම එහෙම රෙජිස්ටර් වෙලා නම් ඒක දාන්න ඕන. රාජ්මාත්මය අනිවාර්යයෙන්ම රිටර්න් එකක් ඉෂු වෙලා තියෙනවා කියන එක කියන්නේ. ඔව්, අනිවාර්යයෙන්. ඒ කියන්නේ රිටර්න් එක ඉෂු වෙලා තියෙනවා නම් රශ්මිනී අනිවාර්යයෙන්ම වාර්තාව දැමිය යුතුමයි. එහෙම නැති වුණොත් එහෙම එතනදී ප්‍රශ්නයක් එනවා, ඒ වාර්තාවට කම්ප්ලයි වෙච්ච නැති එක. ඉතින් ඒක නිසා පළවෙනි දේ තමයි ඔබ ලක්ෂ 18ට වඩා අඩුවෙන් එනවා නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම, මම ලක්ෂ 18ටවත් අඩුයි, හැබැයි මට IIT එක ඕපන්ලා SMS ඔය ටික එනවා. ඒ වගේ වෙලාවට පනතේ කියනවනේ ඕනේ නැහැ කියලා නොදහින්න එපා. ඒ කියන්නේ සිස්ටම් එකකින් ඒක ජෙනරේට් වෙලා නම් සිස්ටම් එක දන්නේ නැහැනේ ඔයාට 18ක් අඩුයිද නැද්ද කියලා. ඒක නිසා අපි කියනවා නිල් රිටර්න් කියලා. නිල් රිටර්න් එකක් හරි දාන්න ඕන එහෙම තියෙනවා නම්. මොකද මේ පාර මේක ටිකක් කොම්ප්ලිකේටඩ්. මොකද ඊයේ එතුමාම හරියටම කියපු නිසා මට දැන් කන්ෆර්ම් ලක්ෂ 12කට වැඩිය IIT රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒක නිසා ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්, 18 අඩු නම් පනතේ එපා කිව්වා කියලා නොකර ඉන්න එපා. නිල් රිටර්න් එකක් දාන්න. ඊට වඩා වැඩි නම් ඔබ අනිවාර්යෙන් බදු වාර්තාව දාන්න ඕන. එතනදී අපි දැන් මේ වෙනකොට සිම්ප්ලිෆයිඩ් ටැක්ස් රිටර්න් එක අවිල්ලා තියෙනවා. රශ්මිනී අහන්න කලින් මම ඒ උත්තරේ දුන්නේ සිම්ප්ලිෆයිඩ් ටැක්ස් රිටර්න් එක අවිල්ලා තියෙන නිසා එයාගේ සැලරි එකට අදාළ T10 එකකින් ඒ විස්තරය අවිල්ලා තියෙනවා, FD කනෙක්ට් වෙලා තියෙනවා, වැඩි ටිකක් ලේසි වෙලා තියෙනවා. ගොඩක් දේවල් ලින්ක් වෙලා තියෙනවා නේද රාජ්මාත්මයා? ඔව්, ගොඩක් දේවල් ලින්ක් වෙලා තියෙනවා. මේ වෙනකොට මම හිතන්නේ ගිය පාර වෙනකොටත් අපිට ඇපිට් එක තිබුණා. මේ පාර විතෝලින් ටැක්ස් වල ගොඩාක් දේවල් කියන්නේ ගියා අවුරුද්දට සාපේක්ෂව අපිට ලොකු දියුණුවක් පේනවා දැන්. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ වෙනස්ම දෙයක් ගැන. ඒ තමයි අපේ ටැක්ස් ඇඩ්වයිස් WhatsApp channel එක ගැන. ඒක අපි කියන්න ඕනේ දෙයක්. මොකද අපේ WhatsApp channel එකට followers 5000ක් එකතු වෙලා තියෙනවා. ඉතින් අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ channel එක follow කරන ඔයාලා හැමෝටම. ඒ වගේම අපි මේ channel එක හදලා තියෙන්නේ tax updates දෙන්න ඔයාලට. මොනවද අලුතෙන් changes වෙන්නේ, මේ දේවල් ගැන දිගින් දිගටම ඔයාලව update කරන්න තමයි අපි ඒක හදලා තියෙන්නේ. ඉතින් විරාජ් මහත්මයා අපි හැමෝගෙම ඉල්ලන්නේ අපේ WhatsApp channel එක follow කරන්න කියලා. මේ ඔයාලට දිගටම ඒකේ updates ගන්න පුළුවන්. ඔව් රශ්මිනී, අතරම කිව්වා වගේම 5000 පසු කරන්නේ අපිට මං හිතන්නේ මාසයක් දෙකක් ඇතුළත වෙන්න ඕන. අපි බලන් ඉන්නකොට දවසකට 250 300ක් එකතු වෙනවා දැක්කහම හරිම සතුටුයි. ඒ වගේම තමයි අපි අපේ පැත්තේ යුතුයකමත් හැම වෙලාවෙම හරියට ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. ඒ කියන්නේ ටැක්ස් අප්ඩේට් දෙන එක. මං හිතනවා මේක ගොඩක් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි මේක අහන ක්විස් එක, පෝල් එක. ඒ කියන්නේ ඔයාලට දැනුම උරගා බලන්න පුළුවන් දිනපතා. ඒ වගේම අපි හැම අප්ඩේට් එකක්ම ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා කම්පැරිසන් එකක්. පහුගිය මේ වෙනකම් මොකද්ද තිබුණේ, දැන් මොකද්ද වෙන්නේ, මේ වගේ ඩීටේල් එකක් දැනගන්න ගොඩක් අය ආසයි. ඉතින් මේක ඇතුලේ අපි ක්විස් වලින්, පෝල් වලින් අපි අහන්නේ, පෝල් වලින් විශේෂයෙන්ම අපි දැනගන්න දේ තමයි
ගොඩක් අය මේක ඉගෙන ගන්න ගොඩක් ආසයි කියන එක. ඉතින් බොහොම ස්තුතියි 5000ක් මාස දෙකක් ඇතුළත 5000ක් එනවා කියලා කියන්නේ ඒක විශාල ප්‍රමාණයක්. ඉතින් අපේ අනිත් සෝෂල් මීඩියා බැලුවාම අපේ ඇප් එක මේ වෙනකොට 30000කට වැඩිය ලංකාවේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඉතින් ඒ ගැනත් ගොඩක් සතුටුයි. ඇප් එකක් ලංකාවේ මම හිතන්නේ බදු සඳහා තියෙන එකම ඇප් එක එච්චර ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා ලක්ෂ්‍ය සම්පූර්ණ කරා එකත් අපි කිව්වා. අපේ සාමාන්‍යයෙන් අපේ තියෙන ගණනය කිරීම අනුව රශ්මිනී මාසෙකට අපිට 5 මිලියන් විතර රීච් එකක් තියෙනවා. ඒ කියන්නේ මිලියන 5ක් විතර. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 4න් එකක් අපිව මොන ක්‍රමයකින් හරි බලනවා. ඉතින් ඒක නිසා ගොඩක් සතුටුයි එහෙම විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙන එක ගැන. ඉතින් අපි ගිය සතියේ කතා කරා ටැක්ස් ඇඩ්වයිසර් වොයිස් AI එක ගැන. ඉතින් අද අපි කතා කරන්නේ ඒ වගේම තවත් අලුත් දෙයක් ගැන. ඒ තමයි ටැක්ස් ඇඩ්වයිසර් එකේ ඔඩියෝ ස්ටුඩියෝ එක ගැන. ඉතින් විරාජ් මහත්මයා ඒ ගැන කතා කරොත් අපි මෙහෙම කරමුද පොඩ්ඩක් මේ කතාව ටිකක් අහන්න දීලෙමුද? හරි. පොඩ්ඩක් අහන්න දීලෙමු මේක. 1951 අවුරුද්ද. අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ආසන්නයේ කුලී ගෙදරක තමන්ගේ බිරිඳ සහ දියණියන් 5 දෙනා එක්ක ජීවත් වුණු ප්‍රොක්ටර් සහ නොතාරිස්වරයෙක් හිටියා. මේ දියණියන්ගෙන් 4 දෙනෙක්ම ඉගෙන ගත්තේ ශාන්ත ප්‍රිචඩ් කන්‍යාරාමයේ. ඉතින් පාසලට කිට්ටුවෙන් පදිංචියට යන්න බිරිඳට ලොකු වමනාවක් තිබුණා. හරි. රශ්මිනී සම්පූර්ණ එක අපි අහන්න කියලා කියමු. මේක අපේ අලුත් වැඩක්. අලුත් වැඩක් කියලා කියන්නේ අපි ගොඩක් කාලයක් ඉඳලා එක්ස්පෙරිමන්ට් කර සහ අපි අර අලුත් දේවල් හැම වෙලාවෙම හොයනවානේ. වොයිස් ඒජන්ට් දැන් ආවා. වොයිස් ඒජන්ට් දැන් ට්‍රේන් වෙනවා. හොඳට ට්‍රේන් වෙනවා. එයාගේ ප්‍රොඩක්ට් එකේ ඉන්නේ තව ටික දවසක්. කියන්නේ අපි පබ්ලික් රිලීස් කරන්න අමාරුයි තාම ඩෙවලොප්මන්ට්ස් යනවා. නමුත් මේ ඔඩියෝ ස්ටුඩියෝ කියන වචනේ එන්නේ ඇත්තටම අපිට අපේ ටීම් එකටත් ලොකු වමනාවක් තිබුණා. මේ කේස් ලෝ ගැන හැමදාම කතා කරනවා. කේස් ලෝ එක එක විදියට ප්‍රසන්ට් කරන්න ප්ලෑන් කරා. ඒ අතරතුර ආපු අයිඩියා එකක් තමයි මේ අපි මේ වෙනකොට වීඩියෝ ප්ලැට්ෆෝම් ගොඩක ඉන්නවා. අපි Facebook ඉන්නවා, අපි Instagram ඉන්නවා, අපි YouTube ඉන්නවා හැම එකෙම. හැබැයි අපි දැක්කා ටැක්ස් අහන්න කැමති ගොඩක් අය ඉන්නවා. කතාව අහන්න. ඉතින් අපිට ඕන අපේ නාට්‍ය සාරයක් අරගෙන කියන්නේ අර මුවන් පැලස වල දන්නේ නැතුව රශ්මිනී දන්නේ නැතුව සමහරවල් මුවන් පැලස කියලා එකක් තිබුණා ඒ කාලේ මම අහලා තිනවා ගොඩක්. ඉතින් ඒ වගේම අර ඔඩියෝ කියන්නේ රේඩියෝ එකේ නාට්‍ය ගියා ඉස්සර හරි ලස්සනයි ඕක. ඔය ගීත මෝපසාංගේ නාට්‍ය එහෙම රේඩියෝ එකේ යන කතාව ඇහුවාම අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සහ ඔය රේඩියෝ එකේ කතාවේ රශ්මිනී අපිට චිත්‍ර රූපම වෙනවා නිකන් අර වීඩියෝ එක බලනට වඩා. අර ඉස්සර අපි ඔය දැන්නේ අර හැම එකටම විෂුවල් එන්නේ වීඩියෝ එකට. ඉස්සර අපිට සින්දුව විතරයි ඇහුවේ. අපි එක එක චිත්‍ර තමයි මවාගත්තේ. ඉතින් අපිට ඕන උනේ මේකත් පොඩි එහෙම චිත්‍ර රූප මවන්න. ඉතින් අර ලංකාවේ අමාරුයි කියන ටැක්ස් එක ලේසි කරන එක අපේ වැඩක් හින්දා. ඉතින් අපි ලංකාවේ තියෙන කේස් ලෝස් ඔක්කොම මේ විදිහට අපි කතාව ගේන්න උත්සාහ කරනවා. ඉතින් මේක හරිම රසවත් විදිහට කතාවක් විදිහට තියෙන්නේ. ඒක එක්ස්පීරියන්ස් කරේ නැත්නම් එක්ස්පීරියන්ස් කරලම අපිට කමෙන්ට් එකක් දෙන්න කියලා කියමු. මම හිතන්නේ මේක අහන ඕන කෙනෙකුට මේ කතාව මොකද්ද කියන එක තේරෙනවා. මේක පොඩි ළමයෙකුට පවා තේරෙනවා. විශේෂයෙන්ම චාටඩ් ඒ වගේම බදුකරණයේ සම්බන්ධ වෘත්තීය විභාග කරන ඕනම කෙනෙකුට මම හිතනවා මේක වැදගත් වෙයි කියලා. ඉතින් මේ සතියේත් අපි ආව අලුත් ප්‍රශ්නයක් අරගෙන. ඉතින් මේ සතියේ ප්‍රශ්න කියන්න කලින් මං ගිය සතියේ අපි අහපු ප්‍රශ්නෙට උත්තරේ කියලා ඉන්න. අපි ගිය සතියේ ඇහුවේ 2026 අංක 11 දරන සංශෝධිත ආදායම් බදු පනතට අනුව ඉන්කම් ටැක්ස් රිටර්න් එක ෆයිල් නොකර පුද්ගලයෙකුට IRD එක විසින් ලබා දෙන දින 30ක කාලය අතරතුරදී නියමිත නීතිමය පියවර ගත්තේ නැත්නම් අධිකරණය විසින් පැනවිය හැකි උපරිම දඩමුදල කොපමණද කියලා. ඉතින් ඒකට හරිම උත්තරේ තමයි ලක්ෂ 4. ඉතින් අපිට හම්බුණු විශාල උත්තර ප්‍රමාණය අතරින් අපි එකම එක ජයග්‍රාහකයෙක්ව තෝරගත්තා. ඉතින් මේ සතියේ ජයග්‍රාහකයා කවුද? මේ සතියේ ජයග්‍රාහකයා තමයි සුසර උඩුගම. ඉතින් අපේ උණුසුම් සුබ පැතුම්. ඉතින් මේ සතියේ ප්‍රශ්නේ මොකද්ද? මේ සතියේ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුගේ යම්කිසි කුලී ආදායමක් ඇතනම් එයින් සත්‍ය වියදම් අඩු නොකරන්නේ නම් ඔහුට අඩු කළ හැකි කුලී ආදායම් ප්‍රතිශතය කොපමණද? ඉතින් අපි ඔයගෙන් ප්‍රශ්න විතරක් අහලා ඉන්න. උත්තරෙත් දෙනවා. ඉතින් අපි උත්තර 4ක් දෙනවා. උත්තරේ A. දල කුලී ආදායමෙන් 75%ක්.
උත්තරේ B දල කුලිය ආදායම 35%ක්. උත්තරේ C දල කුලිය ආදායම 25%ක්. උත්තරේ D දල කුලිය ආදායම 45%ක්. ඉතින් ඔයා දැනටමත් දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයා කරන්න ඕනේ. ඔයාගේ හරිම උත්තරේ ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි එක අපේ WhatsApp නම්බර් එකට දැම්ම WhatsApp කරන්න. ඉතින් අපේ WhatsApp නම්බර එක තමයි 071 7 52 55. ඉතින් මේ සතිය අපිත් එක්ක එකතු වෙනා වගේම ඊළඟ සතියේත් අපිත් එක්ක එකතු වෙන අපි අලුත්ම අලුත් ප්‍රශ්නයක් එක්ක වටින් තෑග්ගක් ඔයා වෙනුවෙන්ම රැස්ති කරලා තියෙනවා. ඉතින් ඔයාලා අපේ ටැක්ස් ඇඩ්වයිස් සෝෂල් මීඩියාවල එකතු වෙලා ඉන්නවනේ. WhatsApp එක, Instagram එක, Facebook එක, YouTube එක හැම එකක් එක්කම එකතු වෙලා ඉන්නවා වගේ අපේ ටැක්ස් ඇඩ්වයිස් ඔඩියෝ ස්ටුඩියෝ එකත් එක්කත් එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් විරාජ් මහත්මයා ඒත් එක්කම අපිට රටවල් දෙකක් ගැන කතා කරද්දී රටවල් දෙකක ටැක්ස් ගැන කතා කරද්දී මතක් වෙන දෙයක් තමයි ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එක. ඉතින් මේ ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එකේ ඇමෙන්ඩ්මන්ට් එකක් වෙලා තියෙනවා. ඇමෙන්ඩ්මන්ට් එක කියන්නේ ඇත්තටම උනේ රශ්මිනී ලංකාව සහ ඉන්දියාව අතර ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එකක්. ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එකක් කියන එක සරලවම මම කිව්වොත් එහෙම පුද්ගලයෙක්ගේ ආදායම එකම සෝස් එක මත රටවල් දෙකක ටැක්ස් වෙන්න බෑ. ඔහු එක්ක ලංකාවේ ටැක්ස් වෙන්න ඕන නැත්නම් ඉන්දියාවේ ටැක්ස් වෙන්න ඕන. මේකට අදාළව තමයි ලියවිල්ලට අපි කියනවා ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එක. බොහොම සරලව මම කියන්නේ මේකේ ගොඩාක් කතා තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්දියාව අතර මුලින්ම ඇග්‍රීමන්ට් එක ඉන්නේ 2013. 2013 තමයි ඔරිජිනල් එක තියෙන්නේ. හැබැයි ඔයා දන්නවද මේ වෙනකොට අර OECD එක එහෙම නැත්නම් මේ ලෝකේ බදු පරිපාලනය ගැන බලන ආයතන බලනකොට මේ ඩබල් ටැක්ස් ට්‍රීටි හරහා ගොඩාක් ආයතන සහ පුද්ගලයෝ අනිසි ප්‍රයෝජන ගන්නවා කියලා පේනවා. උදාහරණයක් විදිහට අපි කියනවා ෂෙල් කම්පනි ඕපන් කරනවා. නිකන් කම්පනියක් ඕපන් කරනවා බදු ටැක්ස් බෙනිෆිට් එකක් ගන්න. ඒක නිසා මේකට ප්‍රොටෝකෝල් එකක්. ඒ කියන්නේ ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එක කැන්සල් වුන්නේ නැහැ. ඒක තියෙනවා. 2013 එක තියෙනවා. ඒකට යම් චේන්ජස් වගේක් ගෙනාවා. ඒකේ අලුත් කන්සෙප්ට් එකක් ගෙනාවා. මේක ඉතාම වැදගත් එකක්. ඒක අපි මේ Patreon එකේ මේක මම දීර්ඝ වශයෙන් කතා කරා. මොකද්ද මේ ආපු චේන්ජ් එක? මොකද ටැක්ස් ගැන ගොඩාක් උනන්දු වෙන අයට මම මේක ඩීටේල් කතා කරනවා Patreon එකේ. මේ ප්‍රින්සිපල් පර්පස් ටෙස්ට් කියලා අලුත් දෙයක් ගෙනාවා. ප්‍රින්සිපල් පර්පස් ටෙස්ට් එකේදී වෙන්නේ රශ්මිනී ඇත්තටම කෙනෙක් මේ ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එකක් කරහා ව්‍යාපාරයක් කරලා බෙනිෆිට් එක ගන්නවද? එහෙම නැත්නම් යම් වාසියක් ගන්න මේ ඩබල් ටැක්ස් ට්‍රීටිය පාවිච්චි කරනවද? මේක තමයි මේ PPT ප්‍රින්සිපල් පර්පස් ටෙස්ට් එකේදී වෙන්නේ. ඒක නිසා ඉදිරියේදී කෙනෙක් හිතනවා නම් ඩබල් ටැක්ස් ට්‍රීටිය හරහා වාසියක් ගන්න පුළුවන් කියලා නිකම්ම කම්පනියක් ෆෝම් කරලා ඒ වැඩේ කරන්න බෑ ඉස්සරහට. ඉතින් ඒක තමයි එන්නේ. මේක 2025 තමයි සම්මත වෙන්නේ. කොහොම වුණත් මම මේක අපි අපේ සයිට් එකේ මේකට පොඩි ආටිකල් එකක් තියෙනවා. ඒක බලන්න කියලා අපි ආරාධනා කරමු මේ රශ්මිනී. මොකද ඒකේ බොහොම සරලව සිම්පල් එක්සැම්පල් වලින් මේක පැහැදිලි කරලා තියෙනවා. කොහොම වුණත් මේක ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙන්නේ 27 28 අවුරුද්දේ ඉඳලා. මේ අවුරුද්දේ නෑ. දැන් ෆයිනෑන්ෂියල් මේ යන පීරියඩ් එකේ නැහැ. මේ යන පීරියඩ් එකේ නෑ 27 28 ඉඳලා. ඒක නිසා ඔබ විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාව මොකද මේකට හේතුවක් තමයි රශ්මිනී ඉන්දියාව මේ වෙනකොට ලංකාව ගැන ගොඩක් උනන්දුයි. සහ අපි ලංකාවට එන සංචාරකයෝ ගත්තත් බහුතරයක් එන්නේ ඉන්දියානුවන්. ඒක නිසා මේකට සම්බන්ධ දේවල් අනිවාර්යෙන් ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ. මම හිතනවා මේක ඊළඟට චීනට එයි කියලා. ලංකාවත් එක්ක දැඩි සම්බන්ධතාවක් තියෙන නිසා. ඉතින් මේක ඉතාමත් වැදගත් වෙනසක්. මේ PPT කියන එක ප්‍රින්සිපල් පර්පස් ටෙස්ට් කියන එක බලන්න. අපි මේකේ උදාහරණයක් දීලා තියෙනවා මේ ඇයි ඒ කියන්නේ ටැක්ස් බෙනිෆිට් එකක් ගන්න බලාගෙන මේ හරහා ඒ කියන්නේ ඩබල් ටැක්ස් ට්‍රීටියෙන් වාසි ගන්න ඉස්සරහට හම්බෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ හරියටම බිස්නස් එකක් කරන්න ඕනේ, එම්ප්ලොයිස්ලා ඉන්න ඕන, ෂෙල් කම්පනි ෆෝම් කරාට මේ වාසි ගන්න බෑ. ඉතින් විරාජ් මහත්මයා අපි ගිය සතියේත් කතා කරපු දෙයක් තමයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් ඒව සම්බන්ධයෙන් කොහොමද ටැක්ස් එක මේ බලපාන්නේ කියන එක. එතකොට මේ සතිය අපි කතා කරන්නේ කොහොමද ටැක්ස් සේවිංග්ස් ටිප්ස් මේ අපේ ක්ලයන්ට්ස්ලා එතකොට ටැක්ස් රිටර්න් ෆයිල් කරන අය කොහොමද ටැක්ස් සේවිංග් ටිප්ස් ගැන දැනගන්නේ කියන එක. ඔව් අපි සේවිංග් ටිප්ස් තමයි අපි ඇත්තටම ගිය සතියවලත් කතා කරන්නේ. ඉතින් මේක මේ අපේ WhatsApp channel එකෙත් හැමදාම ටිප් එකක් අපි දැන් ෂෙයා කරනවා. මේ අතර මේ අද කතා කරන්න මම හිතුවේ රශ්මිනී අර අපි සාමාන්‍යයෙන් දන්න එකක් තමයි රෙපෙයාල එහෙම නැත්නම් අපි කියනවා ඕනම අපි ඒකට කියන්නේ කුලී ආදායමක් හම්බ වෙන කෙනෙක් ඉන්නවා නම් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් හම්බ වෙන තියෙනවා නම් එයාට අපිට අඩු කරන්න පුළුවන් 25%ක් ඒකෙන් අඩු කරගන්න පුළුවන් repair and maintenance එහෙම නැත්නම් අලුත් වැඩියා කිරීම සඳහා 25%ක් අඩු කරගන්න පුළුවන්.
ඉතින් මෙතනදී ගොඩාක් අය වැරදියට තේරුම් ගන්න කාරණාවක් තියෙනවා. මම ඒක මුලින්ම කියලා තියන්නම්. මම නිකන් සරල උදාහරණයක් ගන්න. ලක්ෂ 2ක් ඔයා රෙන්ට් එක හම්බ වෙනවා මාසෙකට. මේක 12න් වැඩි කරාම රශ්මිනිය එනෝනේ ලක්ෂ 24ක්. 24න් කිසිදු ඩොකියුමන්ට් එකක් බලන්න නැතුව මේකෙන් 125ක් වෙච්ච ලක්ෂ 6ක් අඩු කරලා ඒ කියන්නේ ලක්ෂ 24න් ලක්ෂ 6ක් ගියාම ලක්ෂ 18කට විතරයි ඔයා බදු ගෙවන්න වෙන්නේ. මෙතනදී මේක ඇවිල්ලා රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල් කෙනෙකුට ඉතාම වැදගත් කොටසක් මේක. ලංකාවේ ස්ථීර පදිංචි වෙලා ඉන්න අයට විතරයි මේ 125 ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ 125 ගන්නකොට ඇක්චුවල් එක්ස්පෙන්ස් එක බලන්නේ නැහැ. හැබැයි ඔය ඇක්චුවල් එක්ස්පෙන්ස් එක ගන්නවා නම් මේක ගන්නත් බෑ. එහෙම එකක් තියෙනවා. රෙන්ට් රිලීෆ් එක ගන්න බෑ. දැන් දෙකම ගන්න try කරන්න එපා. එහෙම ගන්න බෑ. අලුත් වැඩියා වියදම් තියෙනවා නම් ඇක්චුවල් එක අඩු කරන්න බෑ. ඇක්චුවල් එක ඉතරම තියෙන ඇක්චුවල් එක අඩු කරනවට වඩා 125ක් ගන්න එක ලාභයිනේ. හැම අවුරුද්දෙම මේක එන්ජොයි කරන්න පුළුවන්. එකම ක්‍රයිටීරියා එක මතක තියාගන්න. ඔබ විදේශ රටක නම් ඉන්නේ ලංකාවේ රෙන්ට් ඉන්කම් එකක් තියෙනවා නම් ඔයා මේක ගන්න බෑ. මොකද පනතේ 52 වගන්තිය කියනවා එහෙම ලංකාවේ සිටිසන් කෙනෙකුට ගන්න පුළුවන් එකම එක රිලීෆ් එකයි තියෙන්නේ. ඒකට අපි කියනවා පර්සන් රිලීෆ්. ලක්ෂ 18 විතරයි පුළුවන් ලංකාවේ පුරවැසියෙකුට. රෙන්ට් රිලීෆ් එක, සෝලාර් රිලීෆ් එක ඔය කියන එකම රිලීෆ් එකක්වත් නන් රෙසිඩන්ට් කෙනෙකුට ගන්න බෑ කියන එක මතක තියාගන්න ඕන. රෙසිඩන්ට් කෙනෙක්ට නම් විතරයි ඒ රිලීෆ් ටික අපිට ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිව රෙසිඩන්ට් කෙනෙකුට නම් ඔය හැම රිලීෆ් එකක්ම ගන්න පුළුවන්. හැබැයි පර්සන් රිලීෆ් කියන එක සිටිසන් කෙනෙක් වෙන කෙනෙකුටත් පුළුවන්. ලංකාවේ පුරවැසියෙක් නම් ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත් නන් රෙසිඩන්ට් උනත් පර්සන් රිලීෆ් එක තියෙනවා. හැබැයි අනිත් රිලීෆ් එකක්වත් අඩු කරගන්න නම් බෑ. ඉතින් විරාජ් මහත්මයා අපිට අද දවසේ ටැක්ස් ඇඩ්වයිසර් පොඩ්කාස්ට් එකෙන් අපේ පොඩ්කාස්ට් එක බලන අයට කියන්න විශේෂ දෙයක් තියෙනවද මොන හරි? ඔය ඇත්තටම විශේෂ දෙයක් තියෙනවා. ඊයේ දවස් ඇතුළත අපේ කොළඹ අපේ WTC ඔෆිස් එකේදී අපි රෙකෝඩින්ග්ස් ගණනාවක් කරා රශ්මිනී. විශේෂයෙන්ම දේශ ආදායම් දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් එක්ක මගේ ඩිස්කෂන්ස් වගේක් ගියා. එක්කෙනෙක් තමයි එහි මාධ්‍ය ප්‍රකාශක වෙන නන්දන කුමාර මහත්මයාත් එක්ක ඉතාම වැදගත් සාකච්ඡාවක්. ඒක අනිවාර්යයෙන්ම මිස් කරන්න එපා කියලා මම කියන්න ඕන. ලංකාවේ ටැක්ස් ගෙවන එක ගැන කොච්චරද අනුපාතය අපි නොදකින්න පැති ගොඩාක් එතුමා මාත් එක්ක කතා කරා. ඒක අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි තුසිත ගමගේ මහත්මයාත් එක්ක දේශ ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් සම්බන්ධව තාම ප්‍රාමාණික දැනුමක් තියෙන එතුමාගේ ලොකු කාර්යභාරයක් කරන පුද්ගලයෙක් විදිහට මම අඳුරගත්තේ. ඉතින් එතුමා මේ වැඩ් ගැන මම ගොඩාක් ප්‍රශ්න අහනවා. පෝස්ට් මැෂින් එක ගැන, ඩිජිටල් සර්විස් වැඩ් ගැන ප්‍රායෝගික උත්තර ගණනාවක් අපිට හම්බුණා. මම හිතන්නේ ටැක්ස් පේයර්ස්ලාට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර මට ගන්න පුළුවන් වුණා. ඒ ටික බලන්න කියලා ආරාධනා කරනවා. ඊට අමතරව ඊටාම වැදගත් සාකච්ඡාවක් කරනවා. මම පැයකට වැඩිය මටත් යන කාලේ තේරුන්නේ නැහැ. ලංකාවේ ප්‍රවීණතම බදු උපදේශකයෙක් වෙන නීතිඥ සුරේෂ් පෙර මහත්මයාත් එක්ක මේකෙදී ඉන්ටර්නැෂනල් ටැක්ස් ගැන උනන්දු නම් මේක නම් මග අරින්න එපා මං කියන්නේ. ඉන්ටර්නැෂනල් ටැක්ස් ගැන ක්‍රිප්ටෝ කරන්සි ටැක්ස් වෙන්නේ කොහොමද? ක්‍රිප්ටෝ කරන්සි වලට ලංකාවේ මොනවද වෙලා තියෙන්නේ? අපි නොහිතන පැති. ඒ කියන්නේ ලංකාවෙන් එළියට සල්ලි යවනේවට මොකද වෙන්නේ? විශේෂයෙන්ම ඉන්ටර්නැෂනලි කොහොමද ටැක්ස් ලංකාවේ කොහොමද මේ ඉන්ටර්නැෂනල් ටැක්ස් මේ ෆ්‍රෝඩ් කරන්නේ? ලංකාව ඉන්ටර්නැෂනල් ටැක්ස් වලට හරියට ඇඩප්ට් වෙච්ච නැති නිසා වෙන අවාසි ටික. මේ වගේ කාරණා ගොඩාක් කතා කරනවා. මං හිතන්නේ එතුමා පත්තරවලට ලියන හැම එකක්ම මම එක වීඩියෝ එකකින් ගත්තා කියලා මම හිතනවා. ඒවා එකක්වත් මිස් කරන්න එපා කියලා කියනවා. මොකද ඒ දැනුම මේ විදිහට දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා ඊයේ දවස් ඇතුළත. ඉතින් ඒක අපි බලන්න කියලා ආරාධනා කරමු. ඉතින් අද පොඩ්කාස්ට් එකේදී අපි ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එක ගැන ඔයා ටැක්ස් රිටර්න් එකක් ෆයිල් කරන්න ඕනේද නැද්ද කියන එක ගැන ඒ වගේම ටැක්ස් ඇඩ්වයිසර් WhatsApp channel එකේ ඒ වගේ ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන විරාජ් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්ක බලන් ඉන්න ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න.